ආයුබෝවන් පළවෙනි පාරට රට යන්න හිතන් ඉන්න අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් ලංකාවේ කෙනෙක්ට පිට රටකට යනවා කියන්නේ ගොඩක් වෙනස්ම සහ අලුත් අත්දැකීමක්. මේකෙදි ගොඩක් දේවල් තියෙනවා අපිට යද්දි දැනගෙන යන්න. ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙන්නේ කටුනායක. මෙතනට ආපුවම මුලින්ම කරන්න ඕනේ මොනවද? එහෙම නැත්නම් දැනගෙන ඉන්න ඕනේ මොන වගේ දේවල්ද? අපි බලමු. ගුවන් තොටුපළක ප්‍රධාන පර්යන්ත දෙකක් තියෙනවා. එකක් තමයි පැමිණීම. ඉංග්‍රීසියෙන් කියනවා නම් arrival. අනිත් එක තමයි පිටත් වීම. එහෙම නැත්නම් departure. ලංකාවෙන් වෙන රටකට යද්දී අපි පාවිච්චි කරන්නේ මේ departure කියන පර්යන්තය. ඉතින් මේ departure එකට අපි ළඟා වෙන්න ඕනේ සාමාන්‍ය වශයෙන් ගුවන් ගමනට පැය 3කට කලින්. ඒ කියන්නේ ඔයාලගේ ගුවන් ටිකට් පතට අනුව පිටත් වෙන වෙලාව සවස් 4 නම් අපි දවල් 1 වෙද්දි විතර මේ ඩිපාචර් එකට ඇවිත් ඉන්න ඕනේ. ඉතින් ටැක්සි එකකින් හරි පවුලේ වාහනයකින් හරි මේ ඩිපාචර් එක ළඟට ආවට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ ඒ අසල තියෙන ට්‍රොලි එකක් ගන්න එක. මේ ට්‍රොලි ගද්දි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. මේ පේන විදිහට බඩු හෝ ලගේජ් මේකට arrange කරගන්න පුළුවන්. මේ ට්‍රොලි වල බ්‍රේක් පද්ධතියක් තියෙනවා නිකන් තියෙද්දි. අපිට අරන් යන්න ඕන වෙලාවට මේකේ උඩ තියෙන ලීවර් එක පහතට ප්‍රෙස් කරලා තමයි අරන් යන්න ඕනේ. මම එහෙම සඳහන් කළේ මට ගුවන් ගමන් වලින් ලැබිච්ච අත්දැකීම් අතර මම ගොඩක්ම දැකපු දෙයක් තමයි ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ලීවර් එක ප්‍රෙස් නොකර තල්ලු කරන්න හදනවා. ඒත් ඒක අපිට පොලවන්නවත් බෑ. හැබැයි දැන් ගොඩක් අය දැනගන්න ඇති. කටුනායක ඩිපාචර් ටර්මිනල් එකට ඇතුල් වෙද්දී පිටත් වෙන කෙනාට උදව්වක් විදියට කවුරු හරි ඇතුළට යනවා නම් ඒ අසල තියෙන කවුන්ටර් එකකින් මෙන්න මේ වගේ ටිකට් එකක් ලබා ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් රුපියල් 500ක් වගේ වෙනවා. ඉතින් අපි ට්‍රොලි එකට බඩු දාගෙන මුලින්ම ඇතුළු වෙද්දී මේ වගේ ගුවන් හමුදාව මගින් අපේ ටිකට් පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ තමයි අපිව ඇතුළට ගන්නෙ. එතනින් පස්සේ අපිට කෙලින්ම ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනකන් ඔයාගේ සහයට එන කෙනාට එන්න පුළුවන්. මෙතනදී ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔයා රැකියාවකට යනවා නම් ඔයාගේ પાස්පෝර්ට් එක බලනවා. ඒ ඔයා රක්ෂණ මුදල් ගෙවලා තියනවද කියලා. ඊට පස්සේ මෙතනින් පොලිමේ ගිහිල්ලා ආයේ මේ පේන විදිහට ශ්‍රී ලංකා ගුවන් සේවා කාර්ය මණ්ඩලය විසින් අපේ බෑග් චෙක් කරනවා. මෙතනදී අපිට පුළුවන් බෑග්ස් බඩු බාහිර ආදී වගේ දේවල් බෙල්ට් එක ඇතුලෙන් යවන්න. ඊට පස්සේ අපි මේ වගේ ස්කෑනර් මැෂින් එක ඇතුලෙන් යන්න ඕනේ. මෙතනදී කාර්ය මණ්ඩලය කියන විදිහට අපිට පුළුවන් ඇවිදන් යන්න. ඊට පස්සේ ආපහු බෙල්ට් එක එහා පැත්තට ගිහිල්ලා ඒ ආපු අපේ බඩු ටික ආයෙත් එතන තියෙන ට්‍රොලි එකකට දාගන්න ඕනේ. ඒ ටික හරිම සරලයි. ඕන කෙනෙක්ගෙන් උදව් ගන්න පුළුවන්. පස්සේ අපේ ප්‍රධාන ස්ටෙප් එක තමයි චෙක් ඉන් වෙන එක. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ චෙක් ඉන් කවුන්ටර් ගුවන් ගමනට හරියටම පැයකට කලින් වහනවා. ඒ කියන්නේ අපේ පිටත් වීම හවස 4ට නම් සවස 3ට කලින් අපි මේ චෙක් ඉන් වෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපි පැය 3කට කලින් එයාපෝට් එකට එන්න ඕනේ. පළවෙනි ගුවන් ගමන යද්දී අපිව ගොඩක් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒ හින්දාම මම රෙකමන්ඩ් කරන්නේ කලින්ම එයාපෝට් එකට යන්න කියලා. මොකද අපි නොදැනුවත් දෙයක් කරද්දී අපි ගන්න වෙලාව දැනුවත් දෙයකට වඩා සාමාන්‍යයෙන් ගොඩක් වැඩි. හරි මේ චෙක් ඉන් වෙන තැන කියන්නේ අපි අපේ પાස්පෝර්ට් එක සහ ටිකට් බුකින් එක දීලා අපි ගුවන් ප්‍රවේශ පත්‍රය එහෙමත් නැත්නම් බෝඩින් පාස් එක ලබා ගන්න තැන. ඒ වගේම අපි ළඟ තියෙන ලගේජ් ටික අපි යාලට බාර දෙන තැන. මෙතනදී ගොඩක් අය කලබල වෙන්න පුළුවන් මොකද චෙක් ඉන් කවුන්ටර් ගොඩක් එක පෙළට තියෙනවා. ඒ හැමදේම එයාපෝට් එකකින් එයාපෝට් එකට වෙනස්. ඉතින් ඔයා චෙක් ඉන් වෙන කවුන්ටර් එක හොයාගන්න කරන්න තියෙන හරිම සරල දෙයක්. ඒක තමයි ඔයාලට එයාපෝට් එකේ ඕනම තැනක සවි කරලා තියෙන පිටත් වීම කාලසටහන ඇතුළත් මේ ඩිස්ප්ලේ වලින් ඔයාගේ ෆ්ලයිට් එක හොයාගන්න එක. මෙතනදී මේ ඩිස්ප්ලේ එකක ගුවන් යාන අංකය, ගුවන් සේවාව, වෙලාව, ගමනාන්තය වගේම අවසානයේට අපි චෙක් ඉන් වෙන්න ඕන කවුන්ටර් එකට අදාළ අංකයක් දාලා තියෙනවා. ඊටත් පස්සේ රිමාර්ක්ස් වල චෙක් ඉන් කියලා සඳහන් කරලා තියෙනවා නම් අපිට ඒකට අදාළ කවුන්ටර් එකට ගිහින් චෙක් ඉන් වෙන්න පුළුවන්. ඒ වගේමයි කලාතුරකින් මෙතනදී කැන්සල්ඩ් හෝ ඩිලේඩ් කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒකෙන් කියන්නේ ගුවන් ගමන අවලංගු වෙලා හෝ පරක්කු වෙලා කියන එක. එහෙම තියෙනවා නම් කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුළුවන්.
චෙකින් කවුන්ටර් එක හොයාගත්තට පස්සේ පොලිමේ ගිහින් අපි එතන ඉන්න නිලධාරියාට අපේ ටිකට් බුකින් එක වගේම පාස්පෝර්ට් එක දෙන්න ඕනේ. අපි අපේ අතේ රැගෙන යන බෑග්ස් හැර ගුවන් යානයට යවන චෙකින් බෑග්ස් බර මැනීමෙන් පසු එයාලට බාර දෙන්න පුළුවන්. මෙතනදී ගුවන් ටිකට් පතේ සඳහන් ආකාරයට අදාළ නිසි බර සහිත බෑග් අරන් යන්න අමතක කරන්න එපා. මොකද බර වැඩි වුණොත් එතනදී අපිට ඒ අමතර දේවල් අයින් කරන්නත් වෙනවා. ඒ වගේමයි ලැප්ටොප් වගේ දේවල් මේ චෙකින් බෑග් එකේ අරන් යන්නත් බෑ. බෑග් ටික බාර දුන්නාට පස්සේ අපිට බෝඩින් පාස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් සරලවම බෝඩින් පාස් එකක් කියන්නේ මේ වගේ පේපර් එකක්. මේකෙදි ඔයාගේ ගුවන් සේවාව, ඔයාගේ ගුවන් යානේ නවත්තලා තියෙන ගේට්ටුව වගේම ඔයා ඉඳ ගන්න ඕනේ සීට් එක වගේ දේවල් සඳහන් වෙනවා. බෝඩින් පාස් එක ඔයාගේ පාස්පෝර්ට් එක වගේම අතේ අරන් යන බෑග් ටිකත් අරගෙන අපි යන්න ඕනේ පාස්පෝර්ට් කන්ට්‍රෝල් කියන තැනට. ඉමිග්‍රේෂන් කියලාත් ගොඩක් අය කියනවා. කටුනායක එයාපෝට් එකේ මේක තියෙන්නේ පළවෙනි තට්ටුවේ. ඉතින් අපි චෙකින් කවුන්ටර් වලට මුහුණලා ඉද්දි එයාපෝට් එකේ දකුණු කෙළවරේ තියෙන විදුලි සෝපානයෙන් උඩට තමයි අපි යන්න ඕනේ මේ පාස්පෝර්ට් කන්ට්‍රෝල් කියන තැනට. පාස්පෝර්ට් කන්ට්‍රෝල් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේදී එක්කෙනා බැගින් තමන්ගේ පාස්පෝර්ට් එක සහ බෝඩින් පාස් එක දුන්නට පස්සේ හැමදේම නිවැරදි නම් එයාලා පිටත් වීමට මුද්‍රාවක් තියලා අපිට අපේ ලියකියවිලි ටික ආපහු දෙනවා. මෙතනදී ගොඩක් වෙලාවට මේ ඉමිග්‍රේෂන් නිලධාරියෙක් අපිට කිව්වොත් ඩිපාචර් කාඩ් එක පුරවන්න කියලා. මේ පේන විදිහට එතන තියෙන ලාංකිකයන් පමණි කියලා සඳහන් කරලා තියෙන කාඩ් එකක් අරන් ඒකේ ඔයාලගේ විස්තර ඇතුළත් කරලා ඒ නිලධාරියට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ ඉමිග්‍රේෂන් එකේ වැඩ කටයුතු ඉවරයි. ඊට පස්සේ අපේ අවසාන ස්ටෙප් එක තමයි බෝඩින් වෙන එක. මේකට අපි අපේ බෝඩින් පාස් එකේ සඳහන් කරලා තියෙන ගේට්ටුවට යන්න ඕනේ. ඉතින් සරලවම කිව්වොත් මේ ගේට්ටුව තමයි අපි යන ගුවන් යානේ නවත්තලා තියෙන තැන. මේ තියෙන බෝඩින් පාස් එකේ මුලින්ම R6 කියලා සඳහන් කරලා මෙතන තමයි අපි යන ගුවන් යානේ නවත්තලා තියෙන්නේ. සරලවම කිව්වොත් අපි ගුවන් යානයට ගොඩ වෙන්නේ මේ ගේට්ටුවෙන්. ඒ වගේමයි මම මේ සාම්පල් එකක් විදිහට ගෙනාපු බෝඩින් පාස් එකේ බෝඩින් ටයිම් කියලා සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම රාත්‍රී 12:10. ඒ බෝඩින් පටන් ගන්න වෙලාව. ගොඩක් වෙලාවට ගුවන් ගමනට පැයකට වගේ කලින් තමයි මේ බෝඩින් පටන් ගන්නෙ. අවම වශයෙන් පැය භාගයකට කලින් අපි මේ ගේට්ටුවට ඇවිත් ඉන්න ඕනේ. ගුවන් යානේ පිටත් වෙන්න විනාඩි 20කට විතර කලින් මේ ගේට්ටුව සම්පූර්ණයෙන්ම වහනවා. මොනම හේතුවක් නිසාවත් මේ ගේට්ටුව ආපහු විවෘත කරන්න නීතියෙන් තහනම්. මේ ගේට්ටුවේදීත් ලංකාවේ නම් ආයෙත් පාරක් ඔයාලගේ බෑග් පරීක්ෂා කරනවා. ඒ වගේමයි සමහර ගේට්ටුවල ඉඩ නැති වුනහම මෙතනින් ඔයාලව බස් එකකින් ගුවන් යානය දක්වා අරන් යන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ගේට්ටුවේ ඉන්න අනිත් අය කරන විදිහ බලන් දන්නේ නැති කෙනෙක්ට උනත් පහසුවෙන් ගුවන් යානයට ගොඩ වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ වැරදි ගේට්ටුවේද කියලා සැකයක් තියෙනවා නම් ඔයාට ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහලා ගුවන් යානය තහවුරු කරගන්න පුළුවන්. ගුවන් යානයට ඇතුළු වුණාට පස්සේ ඔයාලා ඉඳ ගන්න ඕනේ සීට් එක බෝඩින් පාස් එකේ සඳහන් කරලා තියෙනවා. සීට් වලට ඉහළින් තියෙන රැක් එකේ අදාළ සීට් අංක සඳහන් කරලා තියෙනවා. දන්නේ නැති හෝ හොයාගන්න අපහසු කෙනෙක්ට ගුවන් සේවිකාවකගේ හෝ සේවකෙක්ගේ උදව් ලබා ගන්න පුළුවන්. ඔයා අරන් යන හෑන්ඩ් ලැගේජ් එක අනිවාර්යයෙන්ම සීට් එකට උඩින් තියෙන කැබින් එකට දාන්න ඕනේ. ඒ වගේමයි අතේ අරන් යන පොඩි බෑග් එකක් තියෙනවනම් ඔයා ඉඳ ගන්න සීට් එකට ඉස්සරහා තියෙන සීට් එක යටින් තියන්න පුළුවන්. ඒක තමයි හරිම ක්‍රමය. ඒ වගේමයි ඔයාට වෙන් කරලා තියෙන සීට් එක හැර වෙනත් සීට් වල ඉඳ ගැනීමට ගුවන් නීති රීති වලට අනුව හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම වාඩි වුණාට පස්සේ සීට් බෙල්ට් දාගන්න ඕනේ. ජංගම දුරකථන වගේ දේවල් ෆ්ලයිට් මූඩ් හෝ ස්විච් ඔෆ් කරලා තියාගන්න පුළුවන්. මෙතනින් පස්සේ අපිට කරන්න තියෙන්නේ කලබල නැතුව සැහැල්ලුවෙන් වාඩි වෙලා අපේ පළවෙනි ගුවන් අත්දැකීම ලබා ගන්න එක. ඩිපාචර් ටර්මිනල් එක නැත්තම් පිටත් වීමේ පර්යායත්තේ ඉඳන් ගුවන් යානයට ඇතුළු වෙනකන් සරලවම ක්‍රියාවලිය තමයි මේ සඳහන් කළේ. ඔයාලට අපැහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. රටවල් 5කට ගුවන් ගමන් 15කට ආසන්න ප්‍රමාණයකට සහභාගී වෙලා මම උපයාගත් අත්දැකීම් වලින් දන්නේ නැති කෙනෙකුට උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මීට අමතරව ටිකට් බුකින්, ලගේජ්, බෝඩින් පාස් වගේ දේවලුත් ගුවන් යානයේ ඇතුළතදී අපිට හම්බෙන විශේෂ දේවලුත් අරගෙන ඉස්සරහදී වීඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. හැම කෙනෙක්ටම සුබ ගමන්.
gentle